දරුවෝ දැක්කම යුනිෆෝම් පිටින්ම ඇවිල්ලා ඉන්නේ. ඉස්කෝලේට ගිය ගමන්ද මම ඉතාම සන්තෝෂ වෙනවා අද මේ මාර්ගය ඇවිල්ලා මේ මාර්ගය තිබුණු හැටි මම අමුතුවෙන් ඔබට කියන්න ඕන නැහැ. අපේ නායක හාමුදුරුවෝ ඒ පිළිබඳව කතා කරලා. ඉතින් මේ පාර තිබුණු හැටි වෙනුවට අද මේ ඔබට ඉතා ලස්සන පාරක් ලැබිලා තියෙනවා. මෙහාට විතරක් නෙවෙයි. මේ පාරවල් දුන්නේ මම මෙහාට විතරක් නෙවෙයි. අර යුද්ධෙන් බැටකාපු උතුරේ පාරවල් ටිකක් මේ වගේ ලස්සනට හදලා දීලා තියෙනවා. යාපනයට යන්න කිල්නොච්චිය මේ හැම පළාතකම උතුරේ වේවා නැගෙනහිර වේවා පාරවල් වල හාමුදුරනේ එක පළාතක් ගැන හිතුවේ නෑ. අපි පාරවල් ටික හදලා දුන්නා. අපි ණයක් ගත්තේ වැඩ කරන්නේ. මෙයාලා ණය ගන්නේ කන්න. මේ තමයි වෙනස. දැන් මේ කට්ටිය කියනවා මම රාජපක්ෂ යුගයේ ණය හින්දා තමයි මේ ඔක්කොම වදු වැඩි කරන්න වෙලා තියෙන්නේ කියලා. වැඩ බද්ද වැඩි කරේ. දැන් බලන්න ඉස්පිරිතාලයකට ගියාම පෞද්ගලික රෝල් එකට ගියාම වැඩ බද්දක් අයනවා. මේ මිනිසුන්ගෙන් හුරා ගන්න දේ වහාම නාත්තන්න. අපි ඒක තමයි කියන්නේ මේ ඇයට මේවා නවත්තන්න. මේකට මුක්කු ගහන ශ්‍රී ලංකාකාරයන්ට කියන්නේ කරුණාකරලා මේවා නවත්තන්න කටයුතු කරන්න. එයාලා ආණ්ඩුවේ ඉන්නවනම් මේ ජනතා විරෝධී ජනතාව ඡන්දෙ දුන්නේ ඒකට නෙමෙයි අපිට. ශ්‍රී ලංකාකාරයෝ විශ්වාස කරනවා. ආණ්ඩුවේ එක්කහුව වෙලා මේ ජනතාව පීඩනයට පත් කරන්න නෙමෙයි. ඉතින් ඒ අය අඩු ගානේ මේ අවස්ථාවේ නැගී සිටින්න පියවර ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මේ අපේ නායක හාමුදුරුවෝ කිව්වා ධාර්මිෂ්ඨ සමාජය. ධාර්මිෂ්ඨ සමාජයෙන් හාමුදුරනේ මාව අත්අඩංගුවට අරගෙන මාස 3ක් යාගෙන ඉන්නේ. නොකරපු වරදකට මම මාස 3ක් හිරගෙදර දුක් විඳා. ඉතින් ඒ අවුරුදු ගණනාවකට 20 ගානකට ඉඳලා පස්සේ දැන් මගේ පුතා නාමල් ඒ සිර කූඩුවේම මම හිටපු සිර කූඩුවේම අද එතුමත් ඉන්නවා. නාමලුත් ඉන්නවා. ඒ යහපාලන අනිත් එක්කෙනා ඉඳන් වෙන ගිර ගෙදරක හිටියා දවස් දින 46ක්. තාම මදිලු රාජපක්ෂලා ගත්තා. තා ගන්නවා. ඊට පස්සේ පොලිම ගන්නවා. දැන් පාද යාත්‍රාව ගැන කතා කරනකොට මේ නුවර ඉඳලා එන ඔන්න විමල් වීරවංශට 26 වෙනිදා එන්න කියලා කියනවා. වෙලගම් මහත්තයාට එන්න කියලා කියනවා. මේවා ස්ථාම සැලසුම් සාගතව මේ අය යාත්‍රා. අපේ ගරුතර මහා සංඝරත්නය 48 දෙනෙක් නම 48 නම අද වෙනකොට හිරගෙවල් වල ගිහිල්ලා එළියට ඇවිල්ලා. ඉතින් මෙහෙමනම් ආණ්ඩුවක් අපි දැකලා නැහැ. සුද්දාගේ කාලෙවත් නැහැ මෙහෙම ආණ්ඩුවක්. ඉතින් ඒකින්ද අද මේ අයගේ මේ පලි ගැනීම මේවා කරන්නේ මොකටවත් නෙවෙයි. ඔවුන්ගේ බැරිකම වහගන්න. කෙනෙකුට වැඩ කරන්න බැරි නම් හාරා මේවා අවුස් කිය ඉන්නවා. දැන් මේ කතා කරන සමහර මම බලාගෙන ඉන්නවා සමහර මැති ඇමතිවරු දැන් යාලා ගැන කියන ඒවා අහුවම අපිට හොඳ ලැජ්ජා හිතෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. විශේෂයෙන් වැඩබද්දට විරුද්ධ වෙලා තියෙන වැඩියෙන්ම එක්සත් ජාතික පක්ෂය. එයා දන්නවා ජනතාව වෙනුවෙන් දැන් එයාලා එළියට ඇවිල්ලා තියෙනවා. පොදු ජනතාව කතා කරනකොට ජනතාවගේ හඬ ඇහෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරිකයෝ ටික මුළු ආසනයේ එළියට බහිනකොට ඒක දැනෙනවා රට. ගාද ඒක කරගෙන යනවා. ඊට පස්සේ බබල් කිරි කපන්න තේ ගලු කඩන්න ආයිමත් ඉන්දියාවෙන් ගෙනේ අද IT ඉංජිනේරුවෝ ගේනවා. දොස්තරවරු ගේන්න හදනවා.
වෘත්තිකයන් ගේන්න හදනවා. අපේ දරුවන්ට යන කලදසාව මොකද්ද? අපේ උපාධිධාරීන්ට වෙන්නේ මොකද්ද? අපි මේවා පිටරටින් ගේනකම් බලාගෙන ඉඳලා ඒ අය ඇවිල්ලා මෙහි වැඩ කරන්න හැටිද? ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. ඔවුන් මේ ගැන හිතන්න ඕනේ. මම කරපු වැඩ ගැන කෑ ගහනවා දැන්. මහා ලොකු ස්විමින් පූල් වලායත කියන ස්විමින් පූල් එකක් කියලා. වීනුත් තටාගෙන. දැන් යාලා මෙගා ප්ලෑන් හදනවා. මගේ වරාය නැත්තම් එයාපෝට් එක නැත්තම් මොන ප්ලෑන් වත් නැහැ. ඉතින් ඒකවත් අඩු ගානේ කියන්නේ නැහැ. ඒකට බැනලා තමයි එයාලා වැඩේ කරන්නේ. ගමක් නෑ බැනලා හරි රටට වැඩක් වෙනවා නම් අපිට ඉච්චරයි. අපි හිරේ ගිහිල්ලා අපි හිරේ දාලා හරි රටට වැඩක් වෙනවා නම් අපිට ඒක සබක්. හැබැයි ප්‍රශ්නයක් නෑ. නමුත් අපි හිරේ දාලා මේ වෙනත් ව්‍යාපාරයක් රට තුල පාවා දීමක් රට කැඩීමක් මේ අපි එක්සේසත් කරපු රට උතුරේ නැගිනේර උතුර නැගිනේර කඩා ගන්න තිබිච්ච රට ප්‍රභාකරන්ගේ රට අපිට නැති වෙලා තිබිච්ච මුහුදු තීරය තුනෙන් එකක භූමිය මේක නැවත වාරයක් කඩලා මේ වැඩේ කරන්න ඉඳ තියන්නේ පයි කියන එක අපි තමුන්නාන්සේලාට මතක් කරනවා.